දැන් ඇවිල්ලා ඉන්නේ මධ්‍යහනේ. ශරීරේ මේ වෙලාවට ටයිම් එක තියනවද? ඉතින් මිතුරනේ අද ලොග් එක. ඔන්න මිතුරනේ ඉතින් අපි අපේ ගමන ආරම්භ කරා. කලින් වීඩියෝ එකේ මම දාලා තිබ්බනේ මෙන්න මේ මුදය. අපිට ට්‍රැවල් යන්න. අපිට යන්න වාහන නැතෝ. වාහනක් දීපියෝ. ඒ නිසා අද වයිෆ් ට්‍රැවල් එකක් යාම ගිහලා අරගෙන ආවා. දැන් අපි ට්‍රැවල් එක නැගලා අපේ ගමන යනවා. Şurayı. Şurayı. අයියා ඇමිටික ගවින් බහින්න කිව්වා. අපි ඇමිටික ගවින් බැස්සා. අපි දැන් යනවා ඇමිටික ගවින් බහලා චින්තන GSM එකට යාළුවනේ යන්නේ මොකටද කිව්වොත් මම මට මගේ වීඩියෝස් වලට ඔන්ලා තිබ්බ කොලා මයික් එකක්. මොකද මං වීඩියෝ කරද්දී කොලා මයික් නැතුව මයිකින් නැති තමයි වීඩියෝ කරන්නේ. පේනවා මගේ මුණ හැටි. මොකද අපි හොයපු බ්‍රෑන්ඩ් එක සහ අපි හොයපු විදිහේ කොලා මයික් එක අපිට හම්බුනේ නැහැ. සෑඩ් තමයි මොනවා කරන්නද. සයිමත් මාර්ගම හන්දියට ඉන් පසු අපි නැවත අපේ ගමන ආරම්භ කරනවා. අපි නැවත යන්නේ ওই පැත්තට මේ අනිත් පැත්තට අනිත් පැත්තට අපි දැන් යන්නේ කොණ්ඩේ කපන්න. හරි ගයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ මධ්‍යහනේ. ගිනි ගාවල කොණ්ඩ කපන්න අපොයින්ට්මන්ට් එකක් දාන්න යන්නේ. මට අපොයින්ට්මන්ට් එකක් දාන්න පුළුවන්. මේ වෙලාවට ටයිම් එක තියනවද? ඔයා කට් එකකට. හරි ඒක ඩන්. දැන් අපි යන්නේ සලුන් බොස් එකට. අපිට ට්‍රැවල් එකක් ගත්තා. මේක අපි හිතන තැනක මම ඉන්නේ. මේක තියෙන හල්ටම මොත් එක දාලා හන්දියමයි 100% රෙකමන්ඩ් කරන පොන් සලුන් එක. පට්ටම් ෆ්‍රෙන්ඩ්ලි පට්ටම සර්විස් එකක් තියෙන්නේ. ඒක ස්පෙෂලි මම කියන්න ඕනේ. මාගේ කේස කල්යාණිය කැපීමට පෙර ආවට නිරීක්ෂණය ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න සැලූන් එක. නම තමයි මාගේ කේස කල්යාණිය කැපීගෙන යන්නේ. මේක අපේ වයිෆ්ගේ ඕඩරයක්. කැමති නම් කොන්නේ වයින් ඉන්නවට. ඔව් ඉන්නේ සෙක්සි බනානා. හයි මේ නියරු මෙන්න මෙයාට තමයි ධනුෂ්ක අධිකාරී කියන්නේ සලූන් බොස් එකේ ඕන. ඉතින් මේ ෆීචර් කට්ටි වදා ඉස්සර ගන්නේ. ඉස්සරහින් අපේ මැනේජර් මහත්තයා අපේ ලැජ්ජකාරයා මොනවද කැමති නැහැ. ඉතින් මිතුරනේ අද vlog එක මෙතනින් ඉවර වෙනවා. විශේෂයෙන් කියන්න ඕන අද වැඩි ලොක්කොට අපි ඇවිදින්න ගිය හේතුව අද සජී බබාට අසනීපයි. යාට සනීප නැහැ. පිරන් මාස්ක් එකක් දාගෙන ඉන්නේ. ඉතින් අපි අයමත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.